Welcome to the Colosseum. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද බලන්න යන්නේ මේ ලෝකෙ ජනප්‍රියම පුද්ගලයෝ 10 කවුද කියලා. ඉතින් බලන්න මේක මට හිතෙන විදිහකට නෙවෙයි කියන්නේ. අපි ChatGPT එකෙන් අහලා බලමු එයාට අනුව මේ ලෝකෙ ජනප්‍රියම පුද්ගලයෝ 10 කවුද කියලා. ඉතින් අපිට ChatGPT 10 වෙනියට දෙන්නේ මේ ලෝකෙ ජනප්‍රියම ඒ කියන්නේ 10 වෙනියට ජනප්‍රිය පුද්ගලයා BTS එකේ Jungkook. මං ඇත්තට මහල් නෑ සමාවෙන්න මට මේ මං BTS ලගේ සිින්දුවට තියෙන ලස්සන සිින්දු තියෙනවා බත් මේ අර එයාල ඇත්තුනේ ගායකයන්ගේ නම් මෙහෙම අර දැනගන්න තරම් එහෙම ලොකුවට අහලා නෑ ලස්සන සිින්දු තියෙනවා ලෝකෙ හැම රටකම එකම නමක් ඇහෙන්නේ නම් ඒ සිංගර් කෙනෙක්ද ඩාන්සර් කෙනෙක්ද නෑ එයා පිනාමිනන් එකක් BTS Jungkook ලස්සන මේකක් තියෙන්නේ ඉන්ට්‍රෝ එකක් දීලා තියෙනවා අපිට ජංගල් කුක් කියන්නේ සවුත් කොරියාව වලින් ලෝකෙට ගිය K-pop history එක වෙනස් කරපු ආටිස්ට් කෙනෙක් BTS කියන group එකේ. Okay. main vocalist, main dancer, visual performance all in one package එකක්. ඒ කියන්නේ ඇත්තටම දැක්ක ෆෑන් කෙනෙක් නේද? අනිවාර්යෙන් දැකලා තියෙනවා මේ මූ ජංකුක් කියන්න දන්නේ නැහැ. ෆෑන්ස්ලා උඩ කියන්නේ golden makni okay කමන්නේ. මොකද එයා කරපු හැමදේම ගෝල්ඩ් ලෙවල්. ඕකේ. ඉතින් එයා ෆේමස් කියලා බලන්න පුළුවන් අපිට Instagram account එකක් open කරපු දවසේ ලෝක රෙකෝඩ් එකක් YouTube Spotify හැම platform එකම jungle book නෙවෙයි sorry මට අකෝ ඒක අර එකපාරට වෙන්නේ jungle book වගේ. sorry. Jungkook trend එකක් එයා song එකක් release කරොත් charts break වෙනවා record fail වෙනවා fans cry අම්බෝ ඉතින් die hard fans ලා BTS ලා ඉතින් ඒක කතා කරන්න ඕනේ නෑ ඉතින් මේ Jungkook ගැන දැනගත්තා ඊට පස්සේ අපි බලමු අපේ list එකේ මේ ලෝකෙ වැඩි පුරම 9 වෙනියට ප්‍රසිද්ධ කවුද කියලා ඉතින් මේ ලෝකෙ 9 වෙනියට ප්‍රසිද්ධ අපි කවුරුත් දන්න ලෝකේ ලංකාවේ මිනිස්සු භාගයකට භාගයක් පේන්න බැරි අනිත් භාගේ පිස්සුවෙන් වගේ අදහන ලියනාඩෝ ඩාවින්චි නේ විරාට් කෝලි ඔන්න හුක් එක ක්‍රිකට් කියන්නේ ගේම් එකක් නෙවෙයි ඒක රිලිජන් එකක් වගේ තියෙන රටක් තියෙනවා ඒ රිලිජන් එකේ මොඩර්න් ඩේ ගෝඩ් කවුද හෙව්වොත් තියෙන එකම එක නම ඒ තමයි විරාට් කෝලි අසනේ විරාට් කෝලි කියන්නේ ඉන්දියාව වලින් ලෝකෙට ගියපු ක්‍රිකට් හිස්ටරි එක ඇත්තටම විදිහ වැද්දෙක් ඉතින් අපි හැමෝම දන්නවා විරාට් කෝලි කියන්නේ වැද්දෙක් කැප්ටන් කෝලි කියන්නේ ටීම් එකක් නෙවෙයි වුමන්ට් එකක් ඇත්තම ඉතින් මනුස්සයෙක් ඒ වගේ හයි ලෙවල් අර එන වයිඩ් එකේ ඉන්න ඩෑල් එකක් ඉතින් ෆෑන් පවර් කෝලි අවුට් වුණොත් එන්ටයර් ඉන්දියාවේ මූඩ් එක චේන්ජ් වෙනවා මොකද රටක මූඩ් එකක් එහෙම චේන්ජ් කරන්න පුළුවන් මනුස්සයෙක් ඉන්න කියන තව ඉතින් ධෝනිටත් පුළුවන් ධෝනිය දෙන්නේ නෑනේ සෙන්චරි එකක් ගත්තොත් ඉතින් සෝෂල් මීඩියා ලංකාවටත් එක්කර දැනෙනවනේ පොඩ්ඩක් ඉතින් කට්ටිය ස්ටේටස් ආවම බලද්දී Facebook වල උනත් කතා කරනවා කට්ටිය. ඉතින් අපේ ලිස්ට් එකේ 9 වෙනියටම ප්‍රසිද්ධ පුද්ගලයා තමයි විරාට් කෝලි. ඉතින් මේ ලෝකේ 9 වෙනියට නෙමෙයි 8 වෙනියට ප්‍රසිද්ධම පුද්ගලයා කවුද? වෙන කවුරුත් නෙවෙයි YouTube එකෙන් මේ ලෝකෙම ජනගත් ලෝකෙම හොල්ලලා තියෙන අම්මර සිරිවෙල්ල Mr. Beast තමයි මේ ලෝකෙන් 8 වෙනියට ප්‍රසිද්ධම පුද්ගලයා. Mr. Beast කියන්නේ YouTube history එක completely rewrite කරපු character එකක්. ඇත්තටම ඉතින් ඒ වගේ huge character එකක් නේ. ඒ කියන්නේ YouTube පවතින කාලේ ඉතින් මිනිස්සයාගේ නම රැඳෙයි. එයා ඉතින් ප්‍රසිද්ධයි කියලා අහන්න ඕනේ මේ ලෝකේ ලොකුම YouTuber. එයා ඉතින් YouTube platform එකේ ප්‍රසිද්ධ වෙනවා කියන්නේ ඉතින් මුළු ලෝකෙම 8 වෙනි තැනට වගේ ප්‍රසිද්ධ වෙන්නේ ඉතින් ඇති. ඒ කියන්නේ විරාට් කෝලිව දන්නේ නැති මිනිස්සු Mr. Beast දන්නවා කියලා කියන්නේ. ඕකේ ඉතින් Mr. Beast කියන්නේ කොහොමද ඒ වගේ humongous level character එකක්. මිනිහාගේ අර backing story එහෙම ලස්සනයි මිනිහා YouTube කරන්න ඕන කියලා. එන ඒ චරිතයන්නේ love you Beast. අපි යන් හත බලන්න. මේ ලෝකේ 7 වෙනියට ප්‍රසිද්ධම පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප්. ලෝකෙ වැඩිම කන්ට්‍රවර්සි තියෙන ඒත් වැඩිම ඇටෙන්ෂන් ගන්න එකම මනුස්සයා කවුද පොලිටික්ස් වලින් ඒ තමා එන්ටර්ටේන්මන්ට් වැලියු එක දාපු ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඇත්තටම මිනිහා බිස්නස්මන් කෙනෙක් TV ස්ටාර් කෙනෙක් US ප්‍රෙසිඩන්ට් වෙච්ච මනුස්සයා කිව්වම ඉතින් Mr. Beastත් වඩා ප්‍රසිද්ධ දැල්ල එකක් තමයි ඩොනල්ඩ් ජේ ට්‍රම්ප්. ජේ කැල්ල කියනවා දන්නේ නැහැ. ලස්සන හැබැයි යවන ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ.
කියන්නේ මනුස්සය US වලට විතරක් නෙවෙයි මුළු ඒ මනුස්සයගේ ඩිසිෂන් මුළු ලෝකෙටම බලපානවා. ඉතින් හරිම පවර්ෆුල් පවර්ෆුල් කැරක්ටර් එකක්. ඉතින් මේ ලෝකේ 8 නෙවෙයි 7 නේද? මේ ලෝකේ 7 වෙනියට ප්‍රසිද්ධම මනුස්සය විදිහට ඇවිල්ලා තියන්නේ ඩොනල්ඩ් ජේ ට්‍රම්ප්. ඒ කියන්නේ රසන්නේ. ලෝකේ 6 වෙනියටම ජනප්‍රියම පුද්ගලයා කිම් කැඩෑෂියන්. ෆේමස් වෙන්න ටැලන්ට් එකක් ඕනිමද නෑ. එයා ඇටෙන්ෂන් ඉකොනොමික් කන්ට්‍රෝල් කරගත්තොත් ලෝකෙම බලන්න පුළුවන් එක ප්‍රූව් කරපු නම කිම් කැඩෑෂියන්. ඇත්තටම මට එකපාරටම මේ ඉන්නේ කිම් කැඩෑෂියන් කියන්නේ කවුද කියලා. ඒ නම අහලා තියෙනවා අපෝ නම ඕනේ තරම් අහලා තියෙනවා කිම් කැඩෑෂියන්. කිම් කැඩෑෂියන් කියන්නේ ටීවී ස්ටාර් කෙනෙක් විතරක්ම නෙවෙයි. එයා බ්‍රෑන්ඩ් බිස්නස් එම්පයර් සහ සෝෂල් මීඩියා බ්ලූප්‍රින්ට් එක කියලා තමයි මේක තියෙන්නේ. කියන්නේ ලොකු මේකෙක් තමයි බිලියනර් ස්ටේටස් ගිය රෙයා කේස් එකක්. බිලියනර් ස්ටේටස් ගියපු රෙයා කේස් එකක් කියලා කියනවා. Instagram එකේ followers ලා ඉන්නවා 360+ මිලියන් ඉන්නවා. ෆැෂන් ට්‍රෙන්ඩ් එකක් වෙයා කරොත් එහෙම next day wide word copy. Okay, beauty, fashion, lifestyle, drama. Kim pop culture center එකක් කියලා කියනවා මේ කිම් කැඩෑෂියන්. කිම් කැඩෑෂියන් කියන්නේ ගෑනු කෙනෙක්. හරිද? ලෝක පස්වෙනියටම ජනප්‍රිය පුද්ගලයා තමයි ඩයිවෙන් ජොන්සන්. නම කිව්ව හරි වෙන්න ඕනේ. The Rock. එහෙම කිව්වම මම දන්නා මට ඒක හරියට කියන්නත් පුළුවන්. කියන්නේ මිනිහට සාමාන්‍ය පොඩි කාටුවකට ඉදිරියට තිබිලා මේ මිනිහා රෙස්ලින් රින්ග් එකෙන් මැච් එක ගහලා හොලිවුඩ් වල රින්ග් පුඩෑල්ල එකක් තමයි The Rock කියන්නේ. මිනිහා ඇත්තටම මම කැමති මේ රෙස්ලර් කෙනෙක් විදිහට බලන්න ඇත්තටම ආසයි. ඒ රෙස්ලර් කෙනෙක් විදිහට බලන්න ආස මේ මිනිස්සයා මේ ෆිල්ම් වල රඟපාන හින්දා. ඉතින් මේ The Rock කියන්නේ WWE ගේ ලෙජන්ඩ් කෙනෙක්. ඒ වගේ ඉතින් Instagram 39 million followers ලා ඉන්නවා. box office explode movies නම් ඒවට ඉතින් පට්ට මිනිහාගේ hype එක පට්ට දෙයක් නෑ. නිකන් මේ ජුමාන්ජි නම් එහෙම මේ මොකද skyscraper වගේ පට්ට ෆිල්ම් වල ඉතින් මේ පට්ට ෆිල්ම් ටිකක් කරලා තියෙන ඩෑල්ලක් තමයි ඉතින් මේ ලෝකේ පස්වෙනියට ජනප්‍රියම පුද්ගලයා විදිහට The Rock ඇවිල්ලා තියෙනවා. බලමු මේ ලෝකේ 4 වෙනියට ජනප්‍රියම කට්ටිය කවුද කියලා. 4යි ඉතින් ජනප්‍රිය 44 තමයි ඉතින් ඒ වුණාට මේ බලමු ලෝකෙම ජනප්‍රිය කවුද කියලා 4ට. මේ ලෝකේ වැඩිපුරම ජනප්‍රියම පුද්ගලයා 4 වෙනියට ඉලෝන් මස්ක්. අනාගතය ගැන ට්විට් ස්ටොක් මාකට් නටන්න පුළුවන් අල්ලේ. ඒ මනුස්සයා කවුද? කාර්, රොකට්, AI, ඉන්ටර්නෙට් එකම නමක් තියෙනවා නම් The Elon Musk නෙවෙයි ඉලෝන් මස්ක්. ඉලෝන් මස්ක් කියන්නේ ඔන්ටර්ප්‍රනර් එකක් විතරක් නෙවෙයි. එයා ෆියුචර් ආර්කිටෙක්ට් එකක්. ටෙස්ලා තියෙනවා, SpaceX සම්මෝ මිනිහා ගැන ඉතින් කතා කරන්න මෙහෙම බෑ. ඒක වෙනම මේ පැල් දෙයක් දාගෙන කතා කරනවා. මිනිහා ගැන කතා කරනවා නම්. ඔව් ඉතින් මිනිහා මේ ලෝකේ 4 වෙනිතන්ට ප්‍රසිද්ධියටම එනවා කියන්නේ ඉතින් ඔව් වෙන්නේ බෑ. ඉතින් මේ මිනිස්සෙක් hype එකේ හැටියට ලොකු power එකක් ඒ වගේම ලොකු famous එකක් තියෙනවා. දැල්ලෙත් තමයි මේ ඉලෝන් මස්ක් කියන්නේ. ස්මෝකි ඕකි කියනවා. ලොකු මේ ප්‍රසිද්ධියක් තියෙන කෙනෙක් තමයි ස්මෝකි ඕ කියන්නේ. ස්මෝකි ඕ ඉලෝන් මස්ක් නේද? කරන්නේ අඩෝ ඩිස්කරේජ් දන්නවා. හරි ගමන්නද අපි යම 3 බලන්න. top 3 වලට ඇවිල්ලා දැන් අපි top 3 වලට ඇවිල්ලා ඉන්නේ. මේ ලෝක 3 වෙනියට ජනප්‍රියම පුද්ගලයා කවුද කියලා බලමු. ඉතින් මේ ලෝකෙ 3 වෙනියටම ජනප්‍රිය පුද්ගලයා තමයි ටයිලර් ස්විෆ්ට්. මේ නම හරියට ටයිලර් ස්විෆ්ට් වගේ තමයි. හම්මෝ සෝං එකක් වගේ ලයිෆ් ස්ටයිල් එක වගේ ෆීල් වෙන්න පුළුවන් නම් ඒ මැජික් එක තියෙන ආටිස්ට් කවුද? Broken Hearts වලට ලිරික්ස් ලියපු ටයිලර් ස්විෆ්ට්. අතරම මම පෞද්ගලිකව පට්ටාස සිංහලයේ තමයි ටයිලර් ස්විෆ්ට් කියන්නේ. සිංහල විතරක් නෙවෙයි ඉතින් පට්ට ලස්සන කෑල්ල. country music වලින් pop throne එකට smooth transaction එකක් කරපු rare artist එකක් කියලා තියෙනවා මේකේ. history එකේ biggest concert tour album release වුණොත් එහෙම Spotify crash වෙනවා කියලා තියෙනවා. අම්මට සිරි. නැත්තම් Taylor Swift කියන අහලා තියෙනවා යා මේ ලෝකේ එහෙම ගොඩාක්ම ප්‍රසිද්ධම ගායිකාවක් කියලා. ඒ කියන්නේ පුද්ගලෙක් වගේ. ඉතින් මේ number 3 විදියට ඇවිල්ලා තියෙනවා කියන්නේ ඉතින් පට්ට ප්‍රසිද්ධයි. Taylor Swift මෙච්චර මේ ලෝකෙ 3 වෙනියට ප්‍රසිද්ධ වෙලා මේ කෙල්ල ඔයා දන්නේ නැහැ කියන්නේ එහෙම වෙන්න පුළුවන්. මම අර කිම් කඩේෂන් එකත් හරියටම එහෙම මතක නැහැ. එහෙම වෙන්න පුළුවන්. අපි යන් දෙකට.
ඉතින් අපි බලමු මේ ලෝකයේ දෙවනියට වැඩිපුරම ජනප්‍රිය පුද්ගලයා කවුද කියලා. අතන මට කිසිම අදහසක් නැහැ කවුරු වේද කියලා. මේ ලෝකයේ දෙවනියටම ජනප්‍රියම පුද්ගලයා ලියනල් මෙසි. ෆුට්බෝල් කියන්නේ 90 minutes game එකක්ද නැත්නම් ලෙජන්ඩ් එකක් ඉපදෙන ස්ටේජ් එකක්ද? සයිලන්ස් වලින් ස්ටේඩියම් එක කම්පා කරපු ලයනල් මෙසි. ඒක ලස්සනට ආවා. මෙසි කියන්නේ නොයිස් නැති සුපර්ස්ටාර් කෙනෙක් කියලා කියන ඇත්තටම මිනිහා සද්දයක් නැහැ. ආජන්ටිනා වලින් වර්ල්ඩ් ෆුට්බෝල් ත්‍රෝන් එකට හම්බල් ජර්නි එකක් එක්ක ආපු ලයනල් මෙසි 8 times World Cup ඇත්ත නෑ. අනේ බාසිලෝනා කප් අරන් තියෙනවා 8ක්. World Cup fairy tale ending සුරංගනා කතා අවසානයක් තියෙනවා කියලා කියනවා. kids parents grandparents මෙසි fan base I think ලොකුවට බැහැ හිදාපු ඉතින් මේ ලෝකෙ දෙවනියට ඉන්නවා කියන්නේ ප්‍රසිද්ධම තැන. ඒක ඉතින් මාරම දෙයක්. ඉතින් අපි යම් මේ ලෝකෙ ජනප්‍රියම පුද්ගලයා කවුද කියලා බලන්න. ඉතින් ඉතින් ලයනල් මෙසි දෙකට එනවා කියන්නේ ඉතින් මේ ලෝකෙ ජනප්‍රියම පුද්ගලයා වෙන කවුද? මේ ලෝකෙ ජනප්‍රියම පුද්ගලයා වෙන්නේ ෆුට්බෝල් කියන්නේ ගේම් එකක් නෙවෙයි. ඒක ගෝල් ඔබ්සෙෂන් එකක්. ඒ ඔබ්සෙෂන් එකේ අල්ටිමේට් අයිකන් එක කවුද? කවුද කියලා ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. මේ ලෝකේ ජනප්‍රියම පුද්ගලයා විදිහට ඉතින් අපේ ලිස්ට් එකේ ඇවිල්ලා ඉන්නවා. ලිස්ට් එකේ එන්නම ඕනි. CR7 කියන්නේ පෘතුගාල් වලින් ලෝක ෆුට්බෝල් ස්ටේජ් එක කොන්කය කර ලෙජන්ඩ් ඇත්ලටි. ස්පීඩ් ස්කිල් පවර් ඩිසිප්ලින් all in one package එකක් තියෙනවා. ඉතින් ඉතින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන ඉතින් කතා කරමු වෙනම දවසක් දාගෙන. ඉතින් මේ ලෝකේ ජනප්‍රියම පුද්ගලයා විදිහට අපේ ලිස්ට් එකට ඇවිල්ලා තියෙන්නේ one and only the ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. ඉතින් අද අපි ගිහින් මේ ලෝකේ ජනප්‍රියම පුද්ගලයා වුණේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. අපිට එහෙම කවදාවත් ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්න බැරි වෙයි. කමන්නේ මේ කොහොම හරි ඉතින් මේ ලෝකේ ජනප්‍රියම පුද්ගලයා වුණේ CR7. ඔයාලා ඒක දැනගෙන හිටියද නැත්නම් මන් දන්නේ නැහැ. කොහොම හරි ඉතින් අද අපි ගිහින් එන්න සුබ දවසක් වේවා. කට්ටියම සතුටින් පරිස්සමෙන් ඉන්න ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු.